ලසිත් මාලිංගද ජස්ප්‍රීට් බුම්රාද රෝෂාන් ෆර්නැන්ඩෝ හෙලෝ ඉත්තෑවනි ලෝකයේ හොඳම පිතිකරුවන් පවා බයවුණු ලසිත් මාලිංගගේ ඇඟිලි කුඩු කරන යෝකර එක ඇත්තටම මැජික් එකක් නෙවෙයි ෆිසික්ස් වලින් හැදුණු ආයුධයක් කියලා ඔයාලා දැනගෙන හිටියද සාමාන්‍ය වේගපන්දු යවන්නන් පන්දුව රිලීස් කරන්නේ හිසට ඉහලින් නමුත් මාලිංග ඔහුගේ සුප්‍රසිද්ධ ස්ලිං ඇක්ෂන් එක නිසා පන්දුව රිලීස් කරන්නේ බොහොම පහත් කෝණයකින් ඒ නිසා පිතිකරුවන්ට පන්දුව එන්නේ කොහින්ද කියලා හරියටම කියව ගන්න අමාරු වෙනවා ඒත් කතාව එතනින් ඉවර නෑ විද්‍යාඥයන් විසින් කරපු අධ්‍යයනය වලින් හොයාගෙන තියෙන්නේ මාලිංගගේ අසාමාන්‍ය ඇක්ෂන් එක නිසා පන්දුව වටේ තියෙන වායු පීඩනය වෙනස් වෙලා අවසාන මොහොතේ පන්දුව හදිසියෙම පහළට ඩිප් වෙන බවයි. ඒ කියන්නේ පිතිකරුට පන්දුව ෆුල් ටෝස් එකක් වගේ පෙනුනත් තත්පරයකින් අඩු කාලයකදී එය කිලින්ම ඇඟිලි අසලට කඩා වැටෙනවා. ඒ හින්දා බැට් එක පහළට ගිහින්න කලින් පන්දුව කඩුල්ල කඩාගෙන ගිහින් ඉවරයි. ඉතින් පැයට කිලෝමීටර් 145කට ආසන්න වේගයයි අතිවිශිෂ්ට ව්‍රිස්ට් පොසිෂන් එකයි අන්තිම මොහොතේ වෙනස් කරන ස්ලෝ බෝල්ස් සහ ලෝකී ඉතාමත් නිවැරදි යෝක ඇකියුරසි එකයි එකතු වුණාම ලසිත් මාලිංගගේ යෝකර් එක පන්දුවක් විතරක් නෙවෙයි ෆිසික්ස් ඒරෝඩයිනමික්ස් සහ ප්‍රෙසිෂන් එකතු වෙලා නිර්මාණය වුණු ආයුධයක්. ඒකයි අදටත් ලෝකයේ හොඳම පිතිකරුවන් පවා මාලිංගාස් යෝකර් කියන නම ඇහුනම මතක් වෙන්නේ බැට් එකට වඩා ඉක්මනින් කඩුල්ල බිඳෙන ශබ්දය. ඔයාලගේ මතය අනුව ක්‍රිකට් ඉතිහාසයේ හොඳම යෝකර් බෝලර් කවුද?